සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Cyber City YouTube channel එකේ තවත් එක ටියුටෝරියල් එකත් එක්ක Python variables ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. variable එකක් අපි සිංහලෙන් විචල්යක් කියලා කියනවා. යම්කිසි දත්තයක් අපේ කම්පියුටර් මෙමරි එකේ කොහේ හෝ තැනක ස්ටෝර් කරලා තියාගන්න අපි variable එකක් භාවිත කරන්න පුළුවන්. මේ සරලව අපිට variable එක ඩික්ලෙයාර් කරගන්න පුළුවන්. මම මෙතන අලුතින් ෆයිල් එකක් ඕපන් කරගන්නවා variables කියලා. variables.py කියලා මම ෆයිල් එකක් Python ෆයිල් එක ඕපන් කරගෙන අපිට සරලව variable එක ඩික්ලෙයාර් කරගන්න පුළුවන්. මුලින්ම variable එක name එක ඇදලා මම මෙතන variable එක name එක අදනවා number කියලා. number කියලා equal sign එක දීලා අපිට මෙතන කැමති number එකක් මම දෙනවා. ඊට මෙන්න මේ විදිහට සරලව variable එකක් name කරන්න පුළුවන්. එතන මෙතන මේ 27 කියන මෙන්න මේ data එක අපේ computer memory එකේ කොහේ හෝ තැනක store වෙලා දිනවා. ඒකට දීපු label එක තමයි මේ තියෙන්නේ. මේක තමයි variable එක. ඉතින් අපිට මේක සරලව output කරගන්න පුළුවන්. with the print command එක දීලා ඉන්ටර් දෙනවා number කියලා. මෙන්න print කරන්න පුළුවන්. මතකද මෙතන double හෝ single quotations දාන්න එපා. එහෙම දුන්නොත් මේක string එකක් වෙනවා. එහෙම දැම්මොත් අපි එහෙම දාලා බලමු. ඕන් දුන්නොත් දාලා අපි මේක print කරොත් මෙතනදී output වෙන number කියලා අපි සාමාන්‍යයෙන් hello world කියලා print කරද්දී print කරේ මේ විදියට. එහෙම කරන්න එපා. අපිට කෙලිම variable එක call කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක run කරලා බලුවා අපිට සරලව 27 කියලා output කරගන්න පුළුවන්. ඉතින් මම සරලව මෙතන මේ විදියට variables කීපයක් හදා ගන්නවා. අපිට මෙන්න whole number එකක් දෙන්නත් පුළුවන් මේ විදියට. ඒ වගේම තමයි මම මෙතන string එකක් දෙන්න. අපිට මේ variable name එකක් දෙද්දි මේ වචන දෙකකට කඩන්න ඕන නම් අපිට මෙතන underscore එක පාවිච්චි කරන්න පුළුවන්. underscore එක පාවිච්චි කරන්න නැත්නම් දුන්නොත් මෙතන error එකක් පෙන්නනවා. එහෙම කරන්න බෑ කියලා. underscore එක පාවිච්චි කරපුවම අපිට වචන කඩලා ලියන්න පුළුවන්. ඒතර code එකේ තියෙන readability එක වැඩි වෙනවනේ. එහෙම underscore එකක් දැම්මේ නැති වුණොත් අපිට මේක හරියට කියව ගන්න හරි අමාරුයි. ඒ නිසා අපි underscore එකක් දාලා ලියනවා මේක පැහැදිලි වෙන්න. අපිට variables විතර මෙතන දශමයාගයන් දාන්නත් පුළුවන්. මම මෙතන pi වෙලා ගියා. අපි සාමාන්‍ය maths වල ඉගෙන ගන්නවා 3.14 කියලා. ඒ වගේම මෙතන boolean value එකක් දාන්න ඕන. මෙතන දාන්නම් valid කියලා. අපිට මෙන්න මේ විදිහට variables declare කරගන්න පුළුවන්. මෙන්න මේ variable වලට නම් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. variable එකක් අපිට හදාගන්න variable name එකක් දෙනකොට අපිට capital simple letters ඒ වගේම numbers digit වගේ එතකොට ඒ වගේම underscores පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ වගේ variable name එකේ මුලට numbers දාන්න බෑ. අපිට උනා මුලට underscore එකකින් පටන් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මුලට numbers දාලා ඉවරලා number එකක් මොකක් හරි දාලා අපි මේක run කරලා බලමු. එතකොට එයා error එකක් මෙතන පෙන්නනවා. syntax error එකක් invalid decimal iterer කියලා. ඒතකොට අපිට එහෙම කරන්න බෑ. Python වල variable එකට අපි value එක multiply assign කරන්නේ කොහොමද කියලා බැලුවොත් අපි දැන් සරලව මම මෙතන variables කීපයක් හදාගන්නම්. ඒකට සමානයි 1 කියලා දෙනවා. අපි මේක run කරලා බලමු. අපි එතන 1 2 3 කියලා මෙන්න මේ විදිහට output එක දෙන්න පුළුවන්. අපිට print එකට මෙහෙම එකවර variables කීපයක් මෙහෙම output කරන්න පුළුවන්. මෙහෙම comma එකක් පාවිච්චි කරලා. දැන් මම මේ variables තුන එක තනි line එකකින් මම මේක declare කරගන්න පුළුවන්. මට ඒක තමයි මෙන්න මේ විදිහට. මම මෙතන දෙනවා a, b, c කියලා equal mark එක දීලා මම මෙතන 1, 2, 3 කියලා දෙනවා. ඊළඟ මම මේකම ආපහු run කරලා බලනවා. මේකම මම මෙතනදී
මේක මේ විදිහටම අවුට්පුට් කරනවා. ඊළඟ රන් කරනවා. ඒකත් අපිට කලින් ආපු අවුට්පුට් එක අපිට ඒ විදිහටම අරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව හරිම සරලව. Python variable එක delete කරන්න කොහොමද කියලා කතා කරොත් මම මෙතන තවත් අලුතින් variable එකක් හදාගන්නම් x කියලා 10 කියලා value එකක් දෙනවා. මම මේක print කරන්නම්කෝ. print x කියලා දීලා මම මේක run කරනකොම මට ඒකේ output එක 10 කියලා මෙතන බලා ගන්න පුළුවන්. මම ඊට පස්සේ මේ variable එක මට delete කරලා දාන්න පුළුවන්. delete කරනවා මට සරලව ගන්න delete කියලා දීලා variable එක name එක දෙන්න විතර තියෙන්නේ. දීලා අපි සරලව run කරලා බලමු. එතකොට කිසි වෙනසක් වෙන්නේ නැහැ. අර කලින් මෙතන 10 කියලාම output කරනවා. මම මෙතන පස්සේ මුකුත් operation එකක් කළා නැති නිසා. ඒත් මේ external value එක දැන් delete කරලා තියෙනවා. මම මෙතන ආපහු පල්ලෙහින් print command එකක් දීලා මේ print function එක call කරලා x output කරලා බලන්නම්කෝ. මේ x output කරලා මම ආපහු මේක run කරනවා. එතකොට මෙතන මෙයා error එකක් පෙන්නනවා. මුලින් මේ 10 කියලා output කරනවා. මොකද මම මෙතනදී ආපහු ඩින් print එකක් දීලා තියෙන නිසා ඊට පස්සේ මම print කියන එක x කියන එක delete කරනවා. ඊට පස්සේ තමයි මම print එක ආපහු මේ print එකෙන් x එකේ output කරනවා. ඒතර මෙයා කියනවා name error එකක් තියෙන මෙතන name x is not defined කියලා. ඒ කියන්නේ මේ x වල අගයක් නැහැ. මෙතන අපිට ඉගෙන ගන්න තව කාරණයක් තියෙනවා. මම මේ series එකේ මුලින්ම කිව්වා පටන් ගද්දිම Python කියන්නේ interpreted language. ඒ කියන්නේ line by line තමයි මේක execute කරන්නේ. ඒ කියන්නේ උඩින් ඉඳලා පල්ලෙහාට. ඒක මෙතන හොඳට අපිට බලා ගන්න ඕන. මොකද මුලදී මේ 10 අගය output කරා. output කරලා ඉවරලා තමයි ඊළඟ step එකට ආවේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. bell icon එක click කරොත් ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් අරගන්න පුළුවන්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.